Voice of Aurelia. ඉතින් කොහමද? අද මම මේ ලෝකෙ සතුටින්ම ඉන්න කෙනෙක් එක්ක පික්නික් එකක් ආවා. දැන් බලනවා ඇතිනේ මේ තේ කෝප්පේ කාටද කියලා. මේ තේ කෝප්පේ සතුටින්ම ඉන්න ඔයාට. ඒ වෙන කවුරුවත් නෙමෙයි සතුටින් ඉන්නේ. ඒ ඔයා. ඉතින් ඒ මානසික සෞඛ්‍ය ගැන කතා කරන්න ලියෝ අපි සූදානම්. ඉතින් දන්නවද පුංචි කතාව මොකක්ද කියලා? පුංචි කතාව ඔයාගේ මානසික සෞඛ්‍ය ගැන. කාන්තාවක් විදිහට මානසික සෞඛ්‍ය යහපත් අන්දමින් පවත්වා ගැනීම ඉතාම වැදගත්. අපි ඉස්සෙල්ලම කතා කරලා බලමු මානසික සෞඛ්‍ය කියන්නේ මොකක්ද කියලා. මානසික සෞඛ්‍ය කියන්නේ අපේ මනස යහපත් ආකාරයෙන් පවත්වා ගැනීම. ඉතින් මේ මානසික සෞඛ්‍ය යහපත් ආකාරයෙන් පවත්වා ගන්නවා නම් ඔබටත් සතුටින් කාලය ගත කරන්න පුළුවන්. මානසික සෞඛ්‍ය ගැන කතා කරනකොට කාන්තාවකගේ මානසික සෞඛ්‍ය ගැන ඇයි අපි විශේෂ කරලා කතා කරන්නේ? අපි අහලා තියෙනවනේ කතාවක් තොටිල්ල පදවන අත මුළු ලෝකම පාලනය කරනවා කියලා. කාන්තාවකගේ මානසික සෞඛ්‍ය ගැන කතා කිරීම වැදගත් වෙන්නේ ඇයි? ඇත්තටම ඔබ හිතන්නේ මොකක්ද? කාන්තාව කියන්නේ පවුලෙන් පටන් ගත්තා මුළු මහත් සමාජයටම බලපෑමක් ඇති කරන පුද්ගලයා. විශේෂයෙන්ම ගන්නකෝ අම්මා. අපේ පවුලේ අම්මගේ මානසික සෞඛ්‍ය හැමෝටම වැදගත් වෙනවා. ඒ වගේ තමයි කාන්තාවක් විදිහට ඔබේ මානසික සෞඛ්‍ය යහපත් අන්දමින් පවත්වා ගැනීම අතිශය වැදගත් වෙනවා. මේ ලෝකේ ශක්තිමත්ම කවුද කියලා කිව්වොත් බය නැතුව කියන්න පුළුවන්. ඒ ඔයා. කාන්තාවක් වීම නිසාම ඔයාට හිමි වෙලා තියෙන මානසික ශක්තිය අසීමිතයි. අතිශය ප්‍රබලයි. නමුත් ඔබ එහෙම හිතුවට අපි මානසිකව බිඳ වැටෙන්න පුළුවන් අවස්ථා ආනි තරම් තියෙනවා. ඉතින් අපි ඒ අවස්ථා මොනවද කියලා එකින් එක හොයලා බලමු. ඔබට පවුලේ ඇතුලේ ප්‍රශ්න වෙන්න පුළුවන්. විවාහ ගැටලු, ඒ වගේම දරුවන්ගේ ගැටලු, මේ වගේ අවස්ථාවක ඔබේ මානසික සෞඛ්‍ය පිරිහෙන්න පුළුවන්. ඔබේ රැකියා ස්ථානයේ වැඩ කරන සේවා ස්ථානය තුල ඔබට විවිධ මානසික පීඩා ඇති වෙන්න පුළුවන්. මේ නිසාත් ඔබේ මානසික සෞඛ්‍ය පිරිහෙන්නට පුළුවන්. ඒ වගේම ආර්ථික ගැටලු, ඒ වගේම සමාජීය වශයෙන් ඔබට